යකෝ සිසිවන ඌවන ඉඟසුඟ ගත හැක මිටින නිසි පුළු ලුකුල රියසකයුරු තිසර තන මට අවුල තියෙන්නේ පුතේ සිසිවන ඌවන හඳ වගේ මූණ ගැන නෙවෙයි මට අවුල තියෙන්නේ පුතේ ඉඟසුඟ මිටින් ගන්න පුළුවන් කෙට්ටුයි කියන එකත් පේනවා අවුලක් නැහැ නිසි පුළු ලුකුල රියසකයුරු කරත්තරෝදයක් වගේ පුළුල් පස්සක් අවුලක් නැහැ පුතේ පිටිපස්ස හැල්ල යනකොට උනා තාමුදුරොන්ට පේනවනේ තිසර තන අඩෝ ඒක එළිය දාගෙන නෑනේ බං මට එතකොට හිතුණා සාදු නෑ මම ඒකත් පැත්තක දාලා අපෝ මොකද්ද බං ඈනු මැරෙන ගැත හරි මම ඒකත් පැත්තක දාලා ආයෙ සත්භාවයෙන් ඉන්නකොට බං මට කාව්‍යශේඛරේ තව පුරවැණුමක් හම්බ වෙනවා නෙළුම් මල් ගඳගත් පවන් බිගුළුහු බැඳයත් සුරත සරතැස යුත් පුරඹ හල කවුළුවෙන් ගෙටපත්. ඔයාලට තේරුන්නේ නැහනේ. මීමැස්ස පුතේ උදේ පිපුණු නෙළුම් මල් සුවඳ පසුපස හඹාගෙන යනවලු උදේ පාන්දර. රාත්‍රී කාලයේ සැමියෝ එක්ක කාමරය ඇතුලේ මොනවා හරි ක්‍රීඩාවක යෙදිච්ච සුරත සරතැස යුත් දාම් චෙස් වගේ මොනවා හරි අදිනවා ඇතින් රැයට. හරිද? එතකොට ඒ වගේ දේවල් කරපු ගෑනු Tamanගේ ජනෙල් විවර කරනවලු. ඒ විවර කරනකොට කාමර ඇතුලෙන් එන විලවුන් සුවඳ ඊටා වැඩි හින්දා මීමැස්සෝ ටික අර නිරුම්මල් පස්සේ යන්නේ නැතුව කාමර ඇතුලට රිංගනවලු. මට ගැටලුව තියෙන්නේ ඒක නෙවෙයි. හාමුදුරුවෝ කොහොමද දන්නේ මීමැස්සෝ කාමර ගානේ රිංගනවා කියලා? හාමුදුරුවෝ ඉන්න ඕනේ පන්සලේ නේද? මට එතකොටත් හිතුණා සාදු. මම ඒත් හිත හදාගත්තා බං. ඇයි බං මේක ලේසි පහසු පව පුරව ගැනීමක්ද? නෑ. මම ඒත් හිත හදාගෙන ආයේ පැත්තකට ගිහිල්ලා හාමුදුරුවෝ එහෙම නෑ කියලා හිත හදාගෙන ආයෙ ඉස්සරහට කියවනකොට මට හම්බුණා කියහන්කෝ අර සංදේශය යවලා ලෝකනාථට හම්බෙච්ච බබාට නම දැම්මලු දෙවන ජයබාහු කියලා. මට එතකොට නම් හිතුනේ පුතේ සාදු කියලා නෙවෙයි. තොටගමේ